එයාගේ ලස්සන කහ කෑල්ලක් වගේ. එයාට තියෙන රත්තරන් කහ පාට සමක්. මාරම ලස්සනයි. මේ විදිහට ඔයා කවුරු හරි කියනවත් අහලා ඇති. එහෙමත් නැත්නම් ඔයාට මෙහෙම හිතිලත් ඇති. ඇත්තටම අපේ සමට ලස්සන කහ පාටක් ආවම ඒක මාර ආකර්ශනීයයි. ඉතින් මේ ලස්සන රත්තරන් කහ පාට අපේ සමට ලබා ගන්න නම් golden milk එක ඔයා බොන්නම ඕනේ. මේක හදන හරිම ක්‍රමය ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා මං හරිම ක්‍රමයට කියලා දෙන්නයි හදන්නේ. අපි ඉක්මනින්ම යමු රත්තරන් කහ කිරි පානය හදන හැටි බලන්න. ඉන්දියාවේ අය ලස්සන වෙන්න හොරෙන් මේක බොනවලු. අපි මේක හොරෙන් බොන්න ඕනේ. අද අපි හැමෝටම කියලා මේක බොමුකෝ හදාගෙන. අපිට මේකට බොලින්ම fresh milk නැවුම් එලකිරි ඕන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අමු කහ ඔයාට යොදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අමු කහ නැත්තම් ඔයාට පුළුවන් අපි කැමට එකතු කරන වියලි කහ එකතු කරන්න. නමුත් මම කියනවා පුළුවන් නම් අමු කහ ටිකක් එකතු කරන්න. එතකොට ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද දැන් ඉතින් එක එක જાති එකතු කරලා තියෙනවානේ කහ වලට. ඒ නිසා හරිද? ඔයාට තියෙන මේ විදිහට කහ ටිකක් හොඳට සුද්ධ කරලා මේ වගේ බෝතලයකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. එතකොට ඔයාට ඕන වෙලාවට තලලා ගන්න පුළුවන්. නැත්තම් අපේ අය හරි කම්මැලි ඉන්නේ. ඊට පස්සේ මේක කරන්න නැතුව අතහැරලා දායි. ඒ නිසා හොඳ ළමයි වගේ පහසු විදියට හදාගන්න. මේ තියෙන කරදමුංගු එහෙමත් නැත්තම් එනසල් මේවත් ඕන වෙනවා. කිරි එක රස කරගන්න වගේම සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරගන්න. මේ තියෙන ඉඟුරු. ඉඟුරුත් අපිට ඕන අවශ්‍ය ප්‍රමාණය ගන්න පුළුවන්. ඉඟුරු වලින් මේ පානයට හොඳ රසයක් වගේම අපේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරන්නත් උදව් වෙනවා. මේ මම ඔයාලට පෙන්නන්නේ කුරුඳු. කුරුඳු අනිවාර්යයෙන්ම ඕන වෙනවා. කුරුඳු කියන්නේ අපේ සමට ගොඩාක් වැදගත් වෙන අපේ ශරීරයට ගොඩාක් හොඳ දෙයක්. මේ තියෙන ඉතින් ගම්මිරිස්. අනිවාර්යෙන් කහ එකතු කරනවා නම් ගම්මිරිස් එකතු කරන්න ඕනේ. කහවල තියෙන හොඳම ප්‍රතිඵල ගන්න පුළුවන් ගම්මිරිස් එකතු කරාමනේ. මේ තියෙන මීපැණි. අපි මේකට සීනි එකතු කරන්නේ නැහැ. මීපැණි එකතු කරලා තමයි රසය ගන්නෙ. මේ මම ඔයාලට පෙන්නන්නේ කුංකුම. එහෙමත් නැත්නම් saffron. saffron ඕනෙම නැහැ. අත්‍යවශ්‍ය නැති වුණත් තියෙනවා නම් එකතු කරොත් ප්‍රතිඵලය ඩබල් කරගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම හොයාගෙන අපි දැන් යමු කිරි පානය හදන්න. ඔයා දැන් මේ කිරි එක හදාගෙන භාජනය අරගෙන මේ විදිහට කහ ඒ වගේම ඉඟුරු ඔයාට පුළුවන් හොඳට තලලි වල එකතු කරගන්න. ඊට පස්සේ කරදමුංගු දෙක තුනකුත් දාගන්න. ඊට පස්සේ මම ගම්මිරිසුත් එකතු කරා. ඊට පස්සේ කුරුඳුත් එකතු කරා. ඔයාට කැමති විදිහට මේ දේවල් අඩු වැඩි කරලා එකතු කරගන්න. මේ මම එකතු කරන්නේ fresh milk. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට දේවල් එකතු කරගන්න. මට අවශ්‍ය ප්‍රමාණයට තමයි කිරි එකතු කරේ. ඔයාට මම මතක් කරන්නමයි හිටියේ. ඔයාට නිින්ද යන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් රැට නිදා ගන්න කලින් මේ උණුසුම් කිරි පානය බොන්නකෝ. සුව නිින්දකට මේක ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම සෙම, කැස්ස, ඒ වගේම හතිය වගේ රෝග තත්ත්ව තියෙනවා නම් ඔයාට ගොඩාක් ඉක්මනට ඒ දේවල් වලින් මිදෙන්න පුළුවන් මේ පානය බොනවා නම්. ඉතින් ඔයාට පේනවනේ ලස්සන කහපාට සමකට අමතරව සෞඛ්‍ය වාසි ගොඩාක් මේකට ලබා ගන්න පුළුවන්. මේ විදිහට අපි අමු කහ එකතු කරද්දී ගොඩාක් තද කහපාටක් එන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට තියෙන ලිප නිවල ඉවර වෙලා මේක පෙරා ගන්න. හරිම චූටි වෙලාවක් යන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන් හදලා බොන්න. හරිද? ප්‍රතිශක්ති කරන පද්ධතියට ගොඩාක් හොඳ නිසා ඔයාට ලෙඩ රෝග වලින් බේරිලා ඉන්නත් පුළුවන්. දැන් ඉතින් ඔයාට තියෙන්නේ මීපැණි චුට්ටක් එකතු කරගන්න. ඔයා කැමති නම් සීනි බොනවා නම් ඉතින් ඔයාට පුළුවන් මේක හදන වෙලාවෙදී ලිපේ තියෙද්දිම සීනි එකතු කරගන්න ප්‍රශ්නයක් නැහැ. මීපැණි එකතු කරන්නේ ඒක සමටත් හොඳයිනේ. ඒ වගේම අපේ ශරීරයටත් හොඳ නිසා. ඉතින් ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. ටිකක් නිමුණට පස්සේ තමයි අපි saffron නැත්තම් කුංකුම එකතු කරන්නේ. දැන් ඉතින් සුපිරියක් තමයි මේක. මේක බොන්න ඔයාට සෙම ආශ්‍රිත රෝග සුව කරගන්න පුළුවන්. ලේ පිරිසිදු කරන නිසා තමයි ඔයාගේ සමට හොඳ පෝෂණයක් ලබා දීලා සම පැහැපත් කරන්නේ. ශරීර අභ්‍යන්තරයෙන් හොඳ පෝෂණයක් ලබා දෙනවා. ඒ නිසා විශේෂයෙන් කියන්න ඕනේ ලස්සන වෙනවට අමතරව සෞඛ්‍යවාසී රසකුත් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් මේක බලලිවර වෙලා හදලා බොන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ටත් බලන්න ෂෙයා කරන්න. මොකද ඒගොල්ලත් ලස්සනට ඉන්න බෑ. එහෙනම් මං ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න. හරිම ආදරේ ඔයාලා හැමෝටම. බයි.